So guys, were you able to guess this song? ඉතින් මේ සින්දුව guess කරන්න පුළුවන් වුණාද? මම මේ translation එක දැම්මා English translation එක ඒ සින්දුවේ. ඉතින් මේක කියවනම් ඔයාලට තේරෙන්න ඕනේ මොකද්ද සින්දුව කියලා. මොකද්ද? කරුණරත්න දියුල්ගනේ මහත්මයාගේ ආදරය සුන්දර වරදකි. ඉතින් මේ සින්දුව ගොඩක් අය අහලා තියෙනවා. ඉතින් මම මේ සින්දුවෙන් අද ඔයාලට පොඩි ඉංග්‍රීසි පාඩමක් කියලා දෙන්න කියලා හිතුවා. ඒකයි මම මේ සින්දුව අද ගත්තේ. ඒක English translation එක දාලා තියෙනවා. බලන්න කියලා තියෙන එක. පළවෙනි පේලියෙන් කියන්නේ මොකද්ද බලන්න. Love is a beautiful mistake. Love is a beautiful mistake. Love කියන්නේ ආදරයනේ හැමෝම දන්නවා love. Is කියන්නේ විස්තර කරනවා. කියන්නේ කියන දහස ගන්නත් පුළුවන්. Love is ආදරය කියන්නේ ආදරය විස්තර කරනවා. be verb selling කරන්නේ යම්කිසි නාමපදයක් විස්තර කරන එකනේ. එහෙනම් love is ආදරය කියන්නේ මොකද්ද? A beautiful mistake. මොකද්ද beautiful mistake එක කියන්නේ? ලස්සන වරදක්, සුන්දර වරදක් නේ. එහෙනම් ආදරය කියන්නේ සුන්දර වරදක්. Love is a beautiful mistake. එතන මෙතන is දාන්නේ මොකද්ද මේ නාමපදේ විස්තර කරන්න. මේ love කියන නාමපදේ ඔන්න විස්තර කරලා තියෙනවා. Love is a beautiful mistake. One that can never be forgiven. මොන වරදක්ද? මොන වගේ වරදක්ද? One that can never be forgiven. Forgive කියන්නේ සමාව දෙනවනේ. සමාව දෙනවා. Can never කියන්නේ කවදාවත් බෑනේ. කවදාවත් බෑ. පුළුවන් කියන්නේ can වලට never දැම්මම කවදාවත් බෑ වෙනවා. Can never කවදාවත් බෑ. හැබැයි මෙතන තියෙන්නේ මේක passive වාක්‍ය කොටසක් තියෙන that can never be forgiven. මෙතන object එක that මේක විස්තර කරනවා මොකද්ද කියලා that can never be forgiven. මෙතන තියෙන්නේ clause එකක් තියෙන්නේ clause එකක්. ඉතින් මේ clauses දැනුම තියෙන්න ඕනේ. හරි. එතකොට මේ ආදරය කියන්නේ සුන්දර වරදක් මොන වරදක්ද? adjective clause එකක් දාලා තියෙන that වලින් විස්තර කරලා තියෙනවා. මොකක්ද? ඒ ආදරය කියන එක මොකද්ද? That can never be forgiven. ඒ කියන්නේ කවදාවත් සමාව දෙන්න බැරි වරදක්. Forgive කියන්නේ සමාව දෙනවනේ. එතකොට can never be forgiven කියන්නේ කවදාවත් සමාව දෙන්න බෑ. One that can never be forgiven. මොන වගේ එකක්ද? කවදාවත් සමාව දෙන්න බැරි සුන්දර වරදක් තමයි ආදරය කියන්නේ. Love is a beautiful mistake, one that can never be forgiven. Right. Next line එකට යමු. Having shown me what love is. Having shown me. මොකද්ද මේ having shown me කියන්නේ? Having shown having එක past participle දානවා. මොකද්ද මේ? Having shown me what love is. හරි ලස්සනයි මේ වාක්‍ය බලන්න මේ advanced English මේවා දැනගෙන ඉන්න ඕනේ. Having shown කියලා කියන්නේ මේක after showing වගේ තමයි. ඒ කියන්නේ show කියන්නේ පෙන්නනවානේ. show. Having shown කියලා කියන්නේ පෙන්නලා ඉවර වෙලා. පෙන්නලා. after showing කියන එකයි. මට පෙන්නලා having shown me. මේක මේ perfect participle phrase එකක්. දැන් මේක කවදාවත් ඉංග්‍රීසි පන්තිවල උගන්වන්නේ නැහනේ. මේක perfect participle phrase එකක්. Having shown me. Having shown me කියන්නේ මට පෙන්නලා. මොකද්ද පෙන්නලා තියෙන්නේ? පෙන්නලා තියෙන object එක මෙන්න object එක දාලා තියෙන්නේ. මොකද්ද? noun clause එකක් දාලා තියෙනවා. බලන්නකො මෙතන phrase එකක් තියෙනවා මෙතන clause එකක් තියෙනවා මේවා advanced English නේ බලන්නකො having shown me what මොකද්ද පෙන්නලා තියෙන object එක මේක object එකක් object එක හදලා තියෙන්නේ what එක what love is මෙතන what love is කියන ආදරේ හැටිය මේ මොකද්ද කියලා නෙමෙයි අහන්නේ මෙතන මේ what තිබ්බා කියලා මේකෙන් අහන්නේ මොකද්ද ආදරේ එහෙම ගන්න නෙමෙයි what love is කියලා කියන්නේ ආදරේ හැටි ආදරේ මොන වගේද කියලා ආදරේ කියන්නේ මොකද්ද කියලා මට පෙන්නලා ඉවර වෙලා the zero you gave me is more than enough මොකද්ද more than enough කියන්නේ the zero you gave me මේවත් clauses තමයි හරි මොකද්ද මේ කියන්නේ ඔයා මට දුන්නානේ ඔයා මට දැන් you gave me කියන එක දන්නවා you gave me ඔයා මට දුන්නා මොකද්ද ඔයා මට දුන්නේ ඔයා මට දුන්න the zero දුක ඔයා මට දුන්න දුක විස්තර කරනවා is more than enough හොඳටම ඇති the zero you gave me කියලා කියන්නේ නුඹ දුන්නු දුක is more than enough හොඳටම ඇති බලන්න මම ආයෙ පැහැදිලි කරනවා love is a beautiful mistake ආදරය සුන්දර වරදකි one that can never be forgiven කිසිදා සමාවක් නම් නැති වරදක් කිසිදා සමාවක් නම් නැතේ ඒ කියන්නේ කිසිදා සමාව දෙන්න බැරි වරදක් තමයි ආදරය කියන්නේ having shown me what love is කියන්නේ මට පෙන්නලා ආලේ හැටි
මට පෙන්නලා. දැන් පෙන්නපු කෙනෙක් මෙතන නෑ බලන්න ලස්සන මේක හදලා තියෙනවා. perfect participle phrase එකක් දාලා I haven't shown me කියන්නේ මට පෙන්නලා මොකද්ද පෙන්නලා ආදරේ හැටි what love is ආදරේ කියන්නේ මොකද්ද කියන එක මට පෙන්නලා the sorrow you gave me ඒ කියන්නේ උඹ මට දීපු දුක is more than enough හොඳටම ඇති. ඉතින් ඔන්න ඔය ගීතේ පළවෙනි කොටස අපි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරාම තියෙන විදිය. ඉතින් මේක ඔයාලට පේනවා මේක සාමාන්‍ය දැන් ඔයාගේ ඉංග්‍රීසි දැනුමෙන් මේක කරන්න බෑ. ඇයි ඒ? ගොඩාක් අය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා ටෙන්සස් ටික විතර ඉගෙන ගන්න. ඉතින් ওই ටෙන්සස් ටික විතරක් ඉගෙනගෙන මේ වගේ වාක්‍ය හදන්න තියා හිතන්නවත් බෑ. හරිද? ඉතින් මේ වගේ ලස්සන වාක්‍ය හදන්න ඔයාලට සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. සුපිරි ඉංග්‍රීසි දැනුමක් කියන්නේ අනිවාර්යයෙන්ම ඇඩ්වාන්ස් ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනේ. phrases clauses කොහොමද යූස් කරන්නේ? ඒවා දාලා කොහොමද කතා කරන්නේ? ඉතින් මේ වගේ දිග වාක්‍ය හදන්න ඔයාලට අර සිම්පල් ඉංග්‍රීසි විතරක් ඉගෙනගෙන මදි. සිම්පල් ඉංග්‍රීසි ඉගෙනගෙන ඔයාලට වචන දෙකේ තුනේ වාක්‍යයක් හදා ගන්න පුළුවන්. එච්චරයි කරන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ දිග වාක්‍ය මීට වඩා ලොකු වාක්‍ය හදන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ පාඩම් තමයි මේ clauses phrases කියන දේවල්. ඉතින් මේවා ඇඩ්වාන්ස් ඉංග්‍රීසි වල තමයි උගන්වන්නේ. ඉතින් ඔයාලට මේ වගේ වාක්‍ය ගේමක් නැතුව හදා ගන්න නම් අපේ UK ඉඳලා කන්ඩක්ට් කරන VIP spoken English course එකට සම්බන්ධ වෙන්නම වෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ වල නම්බර් එකට දාන WhatsApp message එකක් VIP කියලා. එතකොට ඔයාලට පළවෙනි දවසේ ආරම්භක සම්මන්ත්‍රණය අපි නොමිලේම ලබා දෙනවා. ඇවිල්ලා බලන්න. ඔයාලට මේ වගේ වාක්‍ය ගොඩක් හදන විදිය අපි ඉදාට කියලා දෙනවා. එහෙනම් අපි දැන් හැමෝම guys. I'm Era. See you there. Cheers.